විශ්වය කියන්නේ ඇත්තටම අභිරහසක්. අපි දකින දේට වඩා හිතාගන්න බැරි තරම් පුදුම දේවල් මේ ලෝකයේ ඇතුලේ තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඔයා මේ වෙනකන් අහලා නැති. හැබැයි දැනගත්තොත් පුදුමයෙන් පුදුමයට පත් කරන කරුණු 5ක් ගැන. විශේෂයෙන්ම 5 වෙනි කරුණ ගැන ඔයා ඇහුවොත් මේක වෙනමම ලෝකයක් කියලා වට හිතෙයි. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අද අපේ වීඩියෝ එකට. ඔක්ටෝපස් ලගේ අමුතු ජීව විද්‍යාව. අපි මුලින්ම යමු සාගර පතුලට. ඔක්ටෝපස්ලා කියන්නේ මේ ලෝකේ ඉන්න අමුතුම සතෙක්. ඇයි මම එහෙම කියන්නේ? මොකද අපිට තියෙන එක හදවතයි. හැබැයි මේ ඔක්ටෝපස්ලා කියන සත්තු ජාතියට හදවත් 3ක් තියෙනවා. ඒ වගේම අපේ ලේ රතු පාට වුණාට උන්ගේ ලේ නිල් පාටයි. හැබැයි දන්නවද? මීට වඩා පුදුම හිතන දේ. ඔක්ටෝපස්ගේ මොළයේ තියෙන උගේ ඔළුවේ විතරක් නෙමෙයි. උගේ අඬුවල. ඒ කියන්නේ උන්ගේ හැම අඬුවකටම තනිවම තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්ටෝපස්ලාට අපිට වඩා හොඳ මොළයක් තියෙනවා. අංක 2. මීමැණි කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන පුදුමනි පැරුමක්. විද්‍යාඥයන්ගේ ඊජිප්තු පිරමිඩ් පරීක්ෂා කරද්දී අවුරුදු 3000කට වඩා පැරණි මීපැණි භාජන හමු වෙලා තියෙනවා. ඔයාලට හිතෙන්න පුළුවන් ඒ මීපැණි අදටත් කන්න පුළුවන්ද කියලා. ඔව්. මීපැණි වල තියෙන අඩු තෙතමනය සහ ඒ ඇති ඉහළ ආම්ලිකතාවය නිසා බැක්ටීරියා වලට ඒ ඇතුළේ ජීවත් වෙන්න බෑ. ඒ නිසා මීපැණි කවදාවත් නරක නොවි අවුරුදු දහස් ගණන් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. අංක 3. අපි දැන් පෘථිවියෙන් පිටට යමු. සිකුරු ග්‍රහය එහෙම නැත්නම් වීනස් කියන්නේ හරිම අමුතු ග්‍රහලෝකයක්. සාමාන්‍ය පෘථිවියෙන් දවසක් කියන්නේ පැය 24ක්නේ. හැබැයි සිකුරු ග්‍රහයගේ එක දවසක් කියන්නේ පෘථිවියෙන් දවස් 243කට වඩා වැඩි. මේක අහලා ඔයා තවත් පුදුම වෙයි. සිකුරු ග්‍රහය සූර්යයා වටේ යන්න ගත කරන්නේ පෘථිවියෙන් දවස් 225ක් විතරයි. ඒ කියන්නේ සිකුරු ග්‍රහයගේ එක අවුරුද්දකට වඩා ඒ එක දවසක් දිගයි. ඔයාට හිතාගන්න පුළුවන් මේ කාලය ගෙවන හැටි. අංක 4. අපි හැමෝම ආස දෙස බලලා සතුටු වෙනවා. ඒවා නිකම් පුළුන් වගේ පාවෙලා යනවා වගේ පෙනුනට ඇත්තට මේ ඒ වලාකුළු හරිම බරයි. සාමාන්‍යයෙන් විශාල සුදු වලාකුළක බර පවුම් මිලියන 1.1ක් විතර වෙනවා. හරියටම කිව්වොත් ලොකු අලි 1000ක්ගේ බරක් එක වලාකුළක තියෙනවා. ඉතින් මෙච්චර බරක් කොහොමද අහසේ පාවෙන්නේ කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? ඒකට හේතුව තමයි වලාකුළේ තියෙන ඝනත්වය අවට වාතය වඩා අඩු වීම. ඒ නිසා ඒ බර අපිට පේන්නේ නැත්තේ. අංක 5. අවසාන සහ වැදගත්ම කරුණ. අපි හැමෝම දියමන්ති වලට ගොඩක් ආසයිනේ. හැබැයි ඔයාලට හිතෙන්න පුළුවන් මේ දියමන්ති වැස්සක් වහින ලෝකයක් ගැන. සෙනසුරු එහෙම නැත්නම් සැටර්න් සහ බ්‍රහස්පති එහෙම නැත්නම් ජුපිටර් කියන ග්‍රහලෝකවල තියෙන අධික පීඩනය නිසා එහි අහසින් වැටෙන වතුර නෙමේ දියමන්ති. වායුගෝලයේ තියෙන කාබන් අකුණු ගැසීම් සහ පීඩන සහ දියමන්ති බවට පත් වෙලා පොළවට වැස්සක් වගේ ඇද හැලෙනවා. මේක ඇත්තටම හිතාගන්න බැරි තරම් ලස්සන දර්ශනයක් වෙන්න ඇති නේද? ඉතින් මේ කරුණු පහෙන් ඔයා වැඩිපුරම පුදුම කලේ මොකද්ද? ඒක පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයා මේ වගේ ආමුතු දේවල් ගැන දැනගන්න කැමති නම් යාළුවෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න අපේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. ඕගොල්ලන්ට ජය.